හැමෝටම සුබ දවසක් වේවා. අද හරිම රසට පැණි සව් හදාගන්න තමයි යන්නේ. ඉතින් සව් හදන්න ඕන කෙනෙක් දන්නවා. නමුත් නොදන්නවත් ඉන්නවනේ. ඉතින් ඕනි කරන්නේ බොහොම පොඩි දේවල් ටිකක්. ඒ ටික කමෙන්ට් එකකින් පින් කරලා තියන්න. ඉතින් බලා ගන්න. අපි යමු කොහොමද හදන්නේ කියලා බලන්න. මුලින්ම සව් ග්‍රෑම් 50ක් අරගෙන ඒක හොඳට සෝද ගන්නවා. සෝදගත්ත සව් ටික දැන් අපි තඹ ගන්නවා. මම මේ විදිහට ලිපේ තියෙන භාජනයට සව් ටික එකතු කරගෙන ඒකට ඇල් වතුර වලින් හඬු කොප්ප 3ක් එකතු කර ගන්නවා. දැන් සව් ටික හොඳට තඹ ගමු. මේ විදිහට ටික වෙලාවක් තැඹීගෙන ඉද්දී මම මේකට හකුරු වලින් ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. ඉතින් පැණි සව්නේ හදාගන්න ඒ නිසා අපිට හකුරු ඕන වෙනවා. සීනින් පැණි හදලත් හදාගන්න පුළුවන්. නමුත් ඊට වඩා හකුරු එකතු කරගත්තාම මේක හරිම රසයි. ටික වෙලාවක් මේ විදිහට හොඳට ඉදවගෙන මම මේකට ලුණු එකතු කර ගන්නවා. ඔයාලට රස අනුව ලුණු ප්‍රමාණය එකතු කර ගන්න පුළුවන්. ඔන්න දැන් අපේ හකුරු ටික හොඳට දිය වෙලා ඒ වගේම සව් ටික හොඳට මිදිලා තමයි තියෙන්නේ. සව් විනිවිද පේන මට්ටමට ඉදුණාම අපි මේකට පොල් කිරි එකතු කර ගන්නවා. මම මෙතන පොල් කිරි අඩු කෝප්ප 3ක් එකතු කර ගන්නවා. ඔයා ගොඩක්ම උක්කුවට කැඳේක බොන්න කැමති නම් ඔයාට අඩු කෝප්ප 2ක් විතර පොල් කිරි එකතු කර ගන්න පුළුවන්. දැන් අපි පොල් කිරි ටික හොඳට ඉදෙනකන් මේක ඉදව ගමු. මෙන්න මේ වෙලාවේදී ඔයාට ලුණු බලන්න පුළුවන්. ලුණු මදි නම් තව එකතු කරගන්න. මටත් ලුණු මදි. එහෙනම් මම තව ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. පොල් කිරිය ළමු ගතේ යනකම් හොඳට ඉදවගෙන මෙන්න මේ වගේ ඉදුණට පස්සේ දැන් අපේ කැඳේක ඉදිලා ඇති. මම මේ වෙලාවේදී ලිප වහලා කැඳේක ලිපෙන් අයින් කර ගන්නවා. මේක නිවෙද්දී තව ටිකක් උකු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලේසියෙන් ඉක්මනින් පැණි සව් එකක් හදාගන්න පුළුවන්. මේක හරිම රසයි. ඉතින් හදලා බලන්න. තවත් මේ වගේ වටින රෙසිපි එකකින් ඉක්මනින් එනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.